අන්‍යන් ඉතින් අද ව්ලොග් එකෙන් මම ඔයාලට අරගෙන ආවේ මම කොරියාවේ ඉඳන් කොහොමද මගේ ටොපික් එක්සෑම් එකට යාළුවොත් එක්ක එකතු වෙලා රෙඩි වෙන්න කියලා. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකෙන් මම රෙඩි වුණේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මම මේ යන්න හදන්නේ අපේ යුනිවර්සිටි එකේ ලයිබ්‍රරි එකට. ලයිබ්‍රරි එකට ගිහිල්ලා පාඩම් කරන්න තමයි මම හදන්නේ. මගේ යාළුවොත් එක්ක තමයි මම යන්නේ. දැනටමත් යාළුවා කීප දෙනෙක් ගිහිල්ලා තසොග්ගාන් එකේ වැඩ කරනවා. තසොග්ගාන් කියන්නේ කොරියානු භාෂාවෙන් ලයිබ්‍රරි එකට. ඉතින් ඔයාලට මගේ වීඩියෝ බලුවොත් දවසකට එක වචනයක් ගානේ පාඩම් කරගන්න පුළුවන් වෙයි. හොඳ ප්ලේස් එකක් හොයාගන්න ඕනි පාඩම් කරන්න. මෙතන ඇත්තටම ගොඩාක් හොඳයි. අපිට රෑ 10 විතර වෙනකම් තසොග්ගාන් එකේ ඉඳන් පාඩම් කරන්න පුළුවන්. ඒ වගේම තව ස්ටඩි රූම් තියෙනවා. ඒ ඕනම තැනකට ගිහිල්ලා අපිට පාඩම් කරන්න පුළුවන්. මේ එක දවසක් මේ ඇවිල්ලා මම දවල්ට කාලා තමයි යාළුවත් එක්ක පාඩම් කරන්න ගියේ. අපිට මෙහෙ දවල්ට කන්න තියෙන්නේ දවල් 1 ඉඳන් දවල් 2 වෙනකම්. ඉතින් මමත් දවල්ට කාලා තමයි වැඩ කරන්න ආවේ. ඉතින් ඔයාලට ස්ක්‍රීන් එකේ මම දාන්නම් ටොපික් එක්සෑම් එක ගැන පොඩි හැඳින්වීමක්. ටොපික් කියන්නේ ටෙස්ට් ඔෆ් ප්‍රොෆිෂන්සි ඉන් කොරියන්. ඒ කියන්නේ කොරියානු භාෂා කුසලතාවය මනින පරීක්ෂණයක්. ඒකේ කොටස් දෙකක් තියෙනවා ටොපික් 1 සහ ටොපික් 2 කියලා. ටොපික් 1 කියන්නේ බිගිනර් ලෙවල් එක, ටොපික් 2 කියන්නේ ඇඩ්වාන්ස් ලෙවල් එක. ටොපික් 1 ඇතුලේ ලෙවල් 1 සහ ලෙවල් 2 තියෙනවා. එතකොට ටොපික් 2 ඇතුලේ ලෙවල් 3, 4, 5, 6 කියන ලෙවල්ස් ටික තියෙනවා. කොරියාවේ යුනිවර්සිටි එක ඉගෙන ගන්න, කොරියාවට ජොබ් එකකට එන්න, කොරියාවේ පර්මනන්ට් රෙසිඩන්ස් ලබා ගන්න වගේ ගොඩක් කාරණා නිසා අපි කොරියන් එක්සෑම් එක ලියනවා. ඉතින් කොරියන් යුනිවර්සිටි එකට ඩිග්‍රී එකක් කරන්න එනවා නම් අනිවාර්යයෙන්ම ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක බලනවා. ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එකක් නැතුව එනවා නම් ලැන්ග්වේජ් කෝස් එකක් කරන්න ඕනි. ඉතින් මමත් කරන්නේ ඒක. ඉතින් මම පාඩම් කරලා ඉවර වෙලා මේ යන්න ලෑස්ති වෙන රැට කන්න. සීත කාලය ඉවර නිසා ගස් කොළන් හැමදේම කොළ පාටයි. හරි ආසාවෙන් ඉදී කොළ පාට දකින්න. ඔයාලට ස්ප්‍රින්ග් ලොග් එකත් මම ළඟදීම අරගෙන එන්නම්. මේ ඊළඟ දවසේ රෑ මම පේපර් එකක් කරා. මම මේ ස්ක්‍රීන් එකේ දාන වෙබ්සයිට් එකට ගියොත් ඔයාලටත් කොරියන් ටොපික් පාස් පේපර්ස් කරන්න පුළුවන්. පාස් පේපර්ස් කරලා මම නිදා ගන්න ගියා. ඊළඟ දවසේ අපි ලෙක්චර්ස් ඉවර වෙලා අපේ ලෙක්චර් දන ගහලා වැඳලා ආශිර්වාද ලබා ගත්තා ශ්‍රී ලංකාවේ ක්‍රමයට. ඉතින් ලෙක්චර් ගොඩක් සතුටුුණා. ඒ වගේම ගොඩක් සෙන්සිටිව් වුණා. අපි හැමෝගෙම ඔළුව අත ගාලා අපිට ආශිර්වාද කරා එක්සෑම් එක හොඳට පාස් වෙන්න කියලා. අපි මේ ලෙක්චරර්ට කලින්ම වැන්දේ අපිට ආපහු මේ ලෙක්චරර්ව හම්බ වෙන්න එක්සෑම් එකෙන් පස්සේ නිසා. ඉතින් ඊට පස්සේ ඒ දවසේ රෑ අපි ටික දෙනෙක් ගියා අපේ ක්ලාස් රූම් එකට පාඩම් කරන්න. අපි හැමෝම මහන්සි වෙලා පාඩම් කරනකොට අපේ පන්ති භාර ලෙක්චර් ඇවිල්ලා අපිට අයිස්ක්‍රීම් ගෙනල්ලා දුන්නා. ඉතින් එයාලා අපිට ගොඩක් සපෝට් කරා. අපිව ගොඩක් දිරිමත් කරා. ඔයාලට මේක කරන්න පුළුවන්. ඔයාලට එක්සෑම් එක පාස් වෙන්න පුළුවන්. එහෙම කියලා ඒගොල්ලෝ නිසා තමයි අපි හොඳට එක්සෑම් එක මයි 11 වෙනිදා ලිව්වේ. අපිට යුනිවර්සිටි එකේ ලෙක්චරර්ස්ලා පේපර්ස් කෙරෙව්වා, පේපර්ස් සාකච්ඡා කරා. මේ තියෙන ඒ වගේ තවත් අවස්ථාවක්. අපි පේපර් එකක් කරලා මේ වෙලාවේ ඉන්නේ අපේ කියවසුනේ. ඒ කියන්නේ අපේ ප්‍රොෆෙසර් අපේ පේපර්ස් ටික බලලා දෙනකම්. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා අපේ ලෙක්චරර්ස්ලාට, ලංකාවේ ඉඳන් අපිව දිරිමත් කරපු අපේ ටීචර්ස්ලාට, මගේ යාළුවන්ට, මගේ ගෙදර අයට හැමෝටම මාව එන්කරේජ් කරාට ගොඩාක් ස්තුතියි කියලා කියන්න. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් දවස් ගානක ෂොට්ස් වල එකතුවක් තමයි අරගෙන එන්නේ. මේ මම කරන්නේ කොරියන් භාෂාවේ එන වචන තව කොලයක ලියලා ඒවා මතක තියාගන්න උත්සාහ කරනවා. මේ ක්‍රමය ඔයාලටත් හදා බලලා මට කියන්නකෝ හොඳයිද කියලා. ඊට පස්සේ නම් මම කරන්න යන්නේ කරන්න දන්නේ නැති වැඩක්. බලන්නකෝ. මං මීට කලින් කවදාවත් පියානෝ ගහලා නැහැ. ඒත් මම ස්වර ටික කොහොම හරි හොයාගත්තා. ඔයාගෙන කඳු පෙළ අතරේ ගහන ට්‍රයි එකක් දුන්නා. මේ තියන්නේ එදා දවසේ රෑ මම ලිස්නින් පේපර් එකක් කරන විදිය. මම ලිස්නින් පේපර් එක කරලා මම යාළුවොත් එක්ක එකට මුදුන් වදින්න ගියා. මොකද මේ එක්සෑම් එකට කලින් දවසේ රෑ
ඉතින් මම මේ ෆස්ට් ඒඩ් බොක්ස් එකත් අරන් දුවන්නේ බස් එකට. අපව එක්කරගෙන යන්න යුනිවර්සිටි එකෙන් බස් එකක් දීලා තිබුණා. ඒ වගේම අපේ ප්‍රොෆෙසර්ස්ලා දෙන්නත් අපි එක්ක ආවා. අපිට එක්සෑම් තිබුණේ අන්දොන් නැෂනල් යුනිවර්සිටි එකේ. ලැන්ග්වේජ් සෙන්ටර් එකේ තමයි තිබුණේ. ඉතින් එතනදී අපි එක්සෑම් එකේ නීති රීති පිළිපදින්න ඕනි අකුරටම. ඒ නිසා අපිට අපේ ප්‍රොෆෙසර්ස්ලා දෙන්න එක්සෑම් එකේ නීති රීති ක්‍රියාපටිපාටිය පිළිවෙලට කියලා දුන්නා. සාමාන්‍යයෙන් ටොපික් එක්සෑම් එකට යනකොට පෑන් පැන්සල් ගෙනියන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ මාක් පෙන් එකක් දෙනවා. එකෙන් තමයි අපි මාක් කරන්න ඕනේ. ඒ වගේම හදිසියවත් උත්තර පත්තරේ ඔයාගේ පිළිතුර වැරදියට මාක් කරොත් අපිට පුළුවන් කරෙක්ෂන් ටේප් එකක් භාවිතා කරලා ඒක මකා ගන්න. මෙහි කරෙක්ෂන් ටේප් යූස් කරන්න පුළුවන්. අපිට එක්සෑම් එක තිබුණේ උදේ 10ට. නමුත් අපි එතන එක්සෑම් හෝල් එකට 9:20 වෙද්දි වාඩි වෙලා ඉන්න ඕනි. පරක්කුණොත් ඇතුළට ගන්න නැහැ. එක්සෑම් හෝල් එකේදී අපිට දෙන උපදෙස් ඒ විදිහටම පිළිපදින්න. ඒ වගේම ඒව හොඳට අහගෙන ඉන්න. අපි ගාව තියෙන ඉලෙක්ට්‍රොනික් තින්ග්ස් එයාලගේ ක්‍රමයකට එකතු කරගෙන අපිට ආපහු ඒව ලබා දෙනවා. ෆයිනලි එක්සෑම් ඉස් ඕවර්. අපි හැමෝම ගොඩක් සතුටින් ආපහු බස් එකට නැගලා තවත් ප්ලේස් එකකට යන්නයි මේ හදන්නේ. ඉතින් අන්දොන් යුනිවර්සිටි එකේ ලස්සන බලන ගමන් ඒ වගේම අන්දොන් සිටි එකේ ලස්සන බලන ගමන් අපි යන්න ඉන්න සීක්‍රට් ප්ලේස් එක මොන වගේ වෙයිද කියලා හිතා කියා. මේ පේන අන්දොන් යුනිවර්සිටි එකත් කොරියාවේ නැෂනල් යුනිවර්සිටි එකක් නිසා ගොඩක් ලස්සන. ඒ වගේම ගොඩක් හොඳ ෆැසිලිටීස් වලින් පිරුණු තැනක් කියලා දකින්න ලැබුණා. ඒ වගේම අපි එක්සෑම් එක ඉවර වෙලා දොරෙන් එළියට එනකොටම අපේ ප්‍රොෆෙසර්ස්ලා දෙන්න අපි ගාවට ඇවිල්ලා හයි ෆයිව් එකක් දාලා ඔයාලට කොහොමද එක්සෑම් එක ලේසිද? ලකුණු කීයක් විතර තියෙයිද? ඔයාලගේ මූණ තියෙන hinaවෙන් නම් පේන්නේ ඔයාලා හැමෝම පාස් ඇති කියලා. ඒ වගේ ගොඩාක් දේවල් ඇහුවා. ඉතින් අපි හැම දෙයකටම උත්තර දීලා කියෝසනිම්ලත් එක්ක කියෝසනිම් කියන්නේ කොරියන් භාෂාවෙන් ප්‍රොෆෙසර්ට කියෝසනිම්ලත් එක්ක අන්දොන් වල තියෙන ඒ ප්ලේස් එකට යන ගමන් තමයි මේ ඉන්න. ඉතින් අපිට යනකොට මේ වගේ පොඩි ස්නැක්ස් ටිකක් දුන්නා. යුනිවර්සිටි එකෙන් තමයි අපිට දුන්නේ. මේ තියන්නේ අන්දොන් වල තියෙන නක්දොන් ගඟ. මේ නක්දොන් ගඟ කොරියාවේ දිගම ගංගාවලු. ඉතින් අදට මගේ මේ ව්ලොග් එක ඉවරයි. මේ ව්ලොග් එකේ සෙකන්ඩ් පාර්ට් එකත් ළඟදිම අප්ලෝඩ් කරන්න ඉවසිල්ලක් නැතුව ඉන්නවා. මොකද අපේ සීක්‍රට් ප්ලේස් එක තියෙන්නේ ඒ පාර්ට් එකේ. ඉතින් ඔයාලට ටොපික් එක්සෑම් එක ගැන වැඩිදුර තොරතුරු දැනගන්න ඕනි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ vlog එක ලස්සන නම් like කරන්න, මගේ channel එක subscribe කරන්න. ඉතින් අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. annyeong.